අද අපි මේ ගැම්බුරින් බලන්න යන්නේ ෆොරෙක්ස් ට්‍රේඩින් ගැන. අපේ අසන්නෙක් එවපු සටහන් ටිකක් තියෙනවා. හොඳයි. ඉතින් ඒ සටහන් පාවිච්චි කරලා බලමු මේක මොකද්ද කියලා. ලෝකේ ලොකුම මූල්‍ය වැළඳපොළක්ලු නේද මේක? ඔව් අතරම හිතන්නකෝ දවසකට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 7.5කට වඩා. ට්‍රිලියන 7.5. ඔව් ට්‍රිලියන 7.5කට වඩා ගනුදෙනු වෙනවා. ඒ කියන්නේ අතිවිශාල ද්‍රවශීලතාවයක්. ඒ කියන්නේ නිව්යෝක් කොටස් වැළඳපොළට එහෙම සාපේක්ෂව කොහොමද? ඒකත් එක බලද්දී නිව්යෝක් එකේ දවසකට ඩොලර් බිලියන 200ක් විතරනේ. බිලියන 200ක් ට්‍රිලියන 7.5ක්. හරිම ලොකු පරතරයක්. ඒකනේ. ඉතින් හිතාගන්න පුරුවන් ෆොරෙක්ස් වල පරිමාව කොච්චරද කියලා. සරලවම කිව්වොත් ඉතින් එක රටක මුදල් තව රටක මුදලකට මාරු කරන තැන. ගෝලීය වෙළඳපොළ. හරි. දැන් අර උදාහරණයක් සතහන් වල තිබ්බේ EURUSD = 1.1.0.0 කියලා. ඒ කියන්නේ යුරෝ එකකට ඩොලර් 1.1 වගේද? හරියටම හරි. යුරෝ එකක් ගන්න ඇමරිකානු ඩොලර් 1.1 ඕන කියන එක. ඒ විනිමය අනුපාතය තමයි එතන කියවෙන්නේ. ඒකකට මේ වෙළඳපොළ තියෙන්නේ එක තැනකද? ලොකු බිල්ඩින් එකක වගේ? අන්න ඒක තමයි වැදගත්. නෑ මේක එහෙම එක තැනක තියෙන දෙයක් නෙවෙයි. මධ්‍යගත නෑ. ඩිසෙන්ට්‍රලයිස්ඩ් කියන එකට. ඩිසෙන්ට්‍රලයිස්ඩ්. ඔව්. ඒ කියන්නේ හරියට ලෝකෙ පුරා විසිරීලා තියෙන නෙට්වර්ක් එකක් වගේ ඉලෙක්ට්‍රොනිකව තමයි ගනුදෙනු වෙන්නේ. over the counter. ඒ කියන්නේ OTC ක්‍රමයට. OTC හරි. එතකොට කවුද මේකට සම්බන්ධ වෙන්නේ? ලොකු අය විතරද? ප්‍රධාන වශයෙන් ඉතින් මහ බැංකු ඉන්නවා, ලොකු වාණිජ බැංකු, ආයෝජන අරමුදල්, බහුජාතික සමාගම්. ඒ වගේම අපි වගේ තනි පුද්ගල වෙළඳොත් individual traders මේකට සම්බන්ධයි. එහෙනම් අපි වගේ අයටත් පුළුවන්. හැබැයි එතකොට මේකේ මොනවද හරියටම ට්‍රේඩ් කරන්නේ? මුදල් විතරමද? ප්‍රධානම දේ තමයි මුදල් යුගල currency pairs. EUR USD වගේ මේජර් පෙයර්ස් තියෙනවා. වඩියම ගනුදෙනු වෙන. പിന്നെ EUR GB වගේ මයිනර් පෙයර්ස්. හරි. ඊට පස්සේ USD TRY ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් එකයි තුර්කි ලීරා එකයි වගේ එක්සොටික් පෙයර්ස් එහෙම තියෙනවා. වර්ග තුනක්ම තියෙනවා. ඔව්. ඒත් ඒ විතරක් නෙවෙයි සටහන් වල තියෙනවා වගේ ලෝහ වර්ගත් පුරවා. ලෝහ රත්තරන් වගේද? හරියටම රත්තරන් ඒ කියන්නේ gold XAU USD රිදිත් සිල්වර් XAG USD පුළුවන් ඊට අමතරව බොර තෙල් crude oil වගේ බලශක්තිත් ඔව් කොටස් වෙළඳපොළ දර්ශක S&P 500 වගේ ඒ වගේම දැන් ජනප්‍රිය ක්‍රිප්ටෝකරන්සිත් Bitcoin BTC USD එහෙමත් මේ හරහා ට්‍රේඩ් කරන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ සෑහෙන දේවල් ටිකක් තියෙනවා නේද? එතකොට අපි වගේ කෙනෙක්ට කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? අර කලින් කිව්වා වගේ. ඔව්. තනි පුද්ගලයෙක්ට කෙලින්ම අර ඉන්ටර්බැංක් මාකට් එකට ඒ කියන්නේ බැංකු අතර ගනුදෙනු වෙන තැනට යන්න බෑ. බෑ නේද? බෑ. අන්න එතනට තමයි අතරමැදියෙක් ඕන වෙන්නේ. ඊ තමයි බ්‍රෝකර් කියන්නේ. බ්‍රෝකර්. එයා තමයි පාර හදලා දෙන්නේ. ඒක තමයි බ්‍රෝකර් තමයි අපිව වෙළඳපොළට සම්බන්ධ කරන්නේ. එයාලා වර්ග කිහිපයක්ත් ඉන්නවා මාකට් මේකර්ස්ලා ECN STP වගේ. ඒ මොනවාද වෙනස්කම්? සරලව කිව්වොත් එයාලා ගනුදෙනු ක්‍රියාත්මක කරන විදිහේ පොඩි වෙනස්කම් තියෙන්නේ. සමහර විට ගාස්තු වල අර ස්ප්‍රෙඩ් එකේ වෙනසක් තියෙන්න පුළුවන්. ස්ප්‍රෙඩ් එක කිව්වේ? ඒ කියන්නේ අපි වත්කමක් ගන්න මිලයි විකුණන මිලයි අතර තියෙන පොඩි පරතරය. හරි. එතකොට දැන් මේ IC markets XM XNES වගේ නම් සටහන් වල තිබ්බා. ඒව ජනප්‍රිය බ්‍රෝකර්ලද? ඔව් ඒව ජනප්‍රිය ලෝකෙ පුරා පාවිච්චි වෙන බ්‍රෝකර්ලා. හැබැයි ඉතින් ලංකාවේ ඉඳන් ගනුදෙනු කරනවා නම් ශ්‍රී ලංකාවට යාලගේ සේවාව තියෙනවද කියලාත් පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. ඒකත් බලන්න ඕන. හරිද? අර වත්කම් අතරින් ගොඩක් දෙනෙක් රත්තරන් ගැන උනන්දුයි වගේ කියුණා නේද සටහන් වල? අයියේ. ඔව් රත්තරන් ගොඩක් ජනප්‍රියයි XAUSD පෙයර් එක. ඒකට හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි රත්තරන් කියන්නේ ආරක්ෂිත වත්කමක්. safe haven asset එකක්. safe haven. ඒ කියන්නේ තරං ගන්නවා. ඔව් වගේ. අනිත් කාරණේ තමයි රත්තරන් වල මිලේ තියෙන ඉහළ අස්ථාවරත්වය high volatility. මිල දෝලනය වැඩි. ඔව් මිල වේගයෙන් උඩ පහළ යනවා. ඉතින් අර කෙටි කාලිනව ලාභ ගන්න බලන අයට ස්කැල්පර්ස්ලා ඩේ ට්‍රේඩර්ස්ලා කියන්නේ එයාලට ඒක ආකර්ෂණීයයි. අවස්ථා වැඩි කියන එකනේ. ඒ වගේම අර ටෙක්නිකල් ඇනාලිසිස් වලට ප්‍රස්තාර බලලා කරන විශ්ලේෂණ වලට රත්තරන් හොඳට ප්‍රතිචාර දක්වනවා කියලත් මතයක් තියෙනවා. දවසෙම ඒ කියන්නේ පැය 24ම සතියේ දවස් 5ම ගනුදෙනු කරන්න පුළුවන්කමත් ලොකු දෙයක්. ලික්විඩිටි එක වැඩි. හරිම පැහැදිලි. එතකොට දැන් මේ කොයි දේ ට්‍රේඩ් කරත් සාර්ථක වෙන්න නම් අර වෙළඳපොළ විශ්ලේෂණය කරන එක අත්‍යවශ්‍යයි කියනවනේ. මොනවද ඒකට තියෙන ප්‍රධාන ක්‍රම මේ සටහන් වලට අනුව? විශ්ලේෂණය නැතුව බෑ. ප්‍රධාන ක්‍රම 3ක් ගැන තමයි
මූලාශ්‍රවල වැඩිපුරම කතා කරන්නේ. මොනවද? එකක් තමයි ටෙක්නිකල් ඇනාලිසිස්. ඒ කියන්නේ තාක්ෂණික විශ්ලේෂණය. අර chart බලන එක. ඕ අතීත මිලදත්ත ප්‍රස්තාර ප්‍රයිස් charts ඉටිපන්දම් charts එහෙම බලලා support resistance මට්ටම් හොයාගෙන support resistance ආධාරක සහ ප්‍රතිරෝධ මට්ටම් මිල නතර වෙයි ආපහු හැරෙයි කියලා හිතන තැන් ඊට පස්සේ RSI MACD වගේ ඉන්ඩිකේටර්ස් දර්ශක සහ chart patterns ඒ කියන්නේ ප්‍රස්තාරවල හැදෙන විශේෂ රටා එහෙම බලලා අනාගත මිල ගැන අනුමාන කරන එක. හරි. ඒ ටෙක්නිකල් ඇනාලිසිස්. ඊළඟ එක දෙවෙනි එක තමයි ෆන්ඩමෙන්ටල් ඇනාලිසිස්. මූලික විශ්ලේෂණය. මූලික. ඒ කිව්වේ. ඒකෙදි බලන්නේ රටක ආර්ථික තත්ත්වය, දේශපාලන සිදුවීම් වගේ දේවල් කොහොමද මුදල් ලේඛකයකට හරි රත්තරන් වලට හරි බලපාන්නේ කියලා. ආර්ථික අදත්ත. ඔව්. පොලි අනුපාත, දලදේශීය නිෂ්පාදිතය GDP, උද්මනය CPI, රැකියා දත්ත NFP වගේ මහ බැංකු නිවේදන FOMC වගේ. ඒ වගේ දේවල්. වැදගත් පුරත් එහෙමත් බලනවා. හරි. ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල්. තුන්වෙනි එක sentimental analysis. වෙළඳපොළ මනෝභාවයේ විශ්ලේෂණය. මනෝභාවය. ඒක කොහොමද බලන්නේ? ඒකෙදි බලන්නේ සමස්තයක් විදිහට වෙළඳන් හිතන විදිහ, එයාලගේ මූඩ් එක. ගොඩක් අය අහවල් මුදල් ඒකකේ ගණීද, විකුණයිද? ආයෝජකයෝ අවදානම් ගන්න කැමැතිද? risk on නැද්ද? risk off වගේ දේවල්. හරිම රසවත්. ඒ කියන්නේ මේ ක්‍රම තුනම පාවිච්චි කරන්න පුළුවන්ද? ගොඩක් වෙලාවක සාර්ථක වෙළඳු මේ ක්‍රම එකක් හෝ කිහිපයක් එකට එකතු කරලා තමයි තීරණ ගන්නෙ. එකක් විතරක් පාවිච්චි කරනවට වඩා ඒක සාර්ථකයි කියලා කියනවා. නියමයි. එහෙනම් සාරාංශයක් විදිහට අපි කතා කරපු දේවල් බැලුවොත් forex කියන්නේ අති විශාල මධ්‍යගත නොවුණු ගෝලීය වෙළඳපොළක්. මුදල් විතරක් නෙවෙයි රත්තරන්, තෙල්, දර්ශක, ක්‍රිප්ටෝ වගේ ගොඩක් දේවල් ට්‍රේඩ් කරන්න පුළුවන්. ඔව්. ඒකට බ්‍රෝකර් කෙනෙක් කරා සම්බන්ධ වෙන්න ඕන. සාර්ථක වෙන්න නම් අර ටෙක්නිකල්, ෆන්ඩමෙන්ටල්, සෙන්ටිමෙන්ටල් කියන විශ්ලේෂණ ක්‍රම ගැන හොඳ අවබෝධයක් අවශ්‍යයි. හරියටම හරි. අන්තිමට කියන්න තියෙන්නේ මේ මූලික කරුණු දැනගත්තා කියලා විතරක් මදි. මේක අවස්ථාවගෙම ලොකු අවදානමකුත් තියෙන තැනක්. ඔව් ඒක ඇත්ත. අන්නේ අවදානම ගැනත් හොඳටම දැනුවත් වෙන්න ඕනේ. ඒ නිසා ගැඹුරින් අධ්‍යයනය කරලා විශේෂයෙන්ම Tamanගේ මුදල් කළමනාකරණය කරන විදිය, risk management ගැන ගොඩක් හිතලා මේකට එන්න එක තමයි නුවණට හුරු. ලාභය වගේම පාඩුව ගැනත් හිතන්නම ඕන. ඒක තමයි වැදගත්ම පාඩම වෙන්නේ නැති.